රොහාන් කියන්නේ දීපගේ එකම පිරිමි ළමයා. රියා සහ ප්‍රියා තමයි රොහාන්ගේ එකම සහෝදරියන් දෙන්න. රියා නංගි, ප්‍රියා තමයි අක්කා. දරුවෝ තුන්දෙනාම නිසි වයසට ආවට පස්සේ දීපා තුන්දෙනාම විවාහ කරලා දුන්නා. ප්‍රියා වගේම රියත් තමන්ගේ සැමියන්ගේ ගෙවල් වල නතර වුණා. රොහාන් තමන්ගේ බිරිඳවන අංජලිව තමන්ගේ මහගෙදරට එක්කරගෙන ආවා. අංජලි බොහොම කරුණාවන්ත ගති පැවතුම් වලින් පිරුණු කෙනෙක්. ඒ වගේම හරිම ආදරයෙන් රොහාන්ට වගේම දීපටත් සැලකුවා. මේ හැමදේම ලොකු කාලයක් එක විදිහට තිබුණේ නැහැ. රියා තමන්ගේ සැමියා සහ ඒ පවුලේ අය එක්ක තරහ වෙලා ආපහු මහගෙදරට ආවා. ප්‍රශ්න පටන් ගත්තේ ඔතනින් පස්සේ. අම්මේ අංජලි නම් අයියා කොහෙන් හොයාගත්තද මන්දා. අයියට අද වැඩට යන්න දවල් කෑම එක හදලා දුන්නෙත් නැහැ. උදේ නැගිටලා ඕව කරන්න එපයි. හිඟන ගෙවල් වල ඉඳලා ඇවිත් මෙහෙ රජසැප් විඳිනවා. අපේ අයියා නම් පව්ව අම්මේ. මං අහගෙන ඔය නැගිටින්න පරක් වුණා කිව්වේ. අපි එහෙමද ඒ කාලේ අපේ නැන්දම්මලා අපිට කියලා තිබ්බේ ඉර හැරෙන්න කලින් ගෙවල් දොරවල් වල වැඩ ඉවර කරන්න ඕනේ කියලා. අපි හොඳ වැඩිමුන්ට ඔන්න ඔය විදිහට රියා පුළුවන් හැම වෙලාවෙම දීපට කේලම් කියන්න පටන් ගත්තා. අංජලි මොන දෙයක් කරත් ඒ කරන හැමදේම වැරද්දක් අඩුපාඩුවක්ම දකින්න රියා පටන් ගත්තා. අංජලි මුළු දවස පුරාම වැඩ කරා. රියා වගේම දීපත් මුළු දවසම නිකන් කාලය ගත කළා. අංජලි ඔය වැඩ ටික ඉවර කරලම ඔය දොර ජනෙල් රෙදි ටිකත් හොදනවද? අම්මේ මං දැන් මේ රෙදි ටික හොදලා ඉවරුනේ. දැන් මේ මම දවල්ට උයන්න කියලා හැදුවේ. රියා නිකන් ඉන්න එකේ ඒ ටික හොදලා දාන්න කියනවාද? රියා ආවේ ගෙදර වැඩපල කරන්න නෙමෙයි. අනිත් එක මේ එයාගේ ගෙදර නෙවෙයිනේ. අර හේ දුක් විඳලා ඇවිත් ඉඳි මට කියන්න බෑනේ වැඩ කරන්න කියලා. අනික කසාද බැඳලා ආවම ඔයා දැනගන්න ඕනේ ඔයා කරන්න. දීප හැම වෙලාවෙම තමන්ගේ දුවගේ පැත්ත ගත්තා. දවසක් රොහාන් අංජලිගේ උපන්දිනයට රත්තරන් මාලයක් තෑගි කළා. පොඩ්ඩක් ඉන්න. ෂා ලස්සන රත්තරන් මාලයක්. කොහෙන්ද අංජලි මේ? රොහාන් ඊයේ මට ගෙනත් දුන්නේ. මගේ උපන්දිනයට රියා. හරිම ලස්සනයි නේද? ඕ ලස්සනයි. අපේ අයියව චාටු කරගෙන බැඳගත්ත මදිවට තව හම්බ කරන එකත් චාටුවෙන් අරගන්නව නේද? අනේ මොනවද මේ කියන්නේ රියා? මම ඉල්ලුවේ නෑ. රොහාන් මේක මට දෙනකල් මම දන්නේවත් නැහැ. අනේ ඉතින් ඔයා දැන් බබා වෙන්න යනවනේ. හිඟන ගෑණි. නිදානයක් පහළ වුණා වගේ යටි අපේ අයියා බැඳගත්තට පස්සේ. මේ කාලගෝට්ටිය දීපටත් ඇහුණා. මොකද්ද මේ කාලගෝට්ටිය? අහල පහල ගෙවල් වලටත් ඇහෙනවා. හිමින් කතා කරපළකෝ. මේ බලන්නකෝ අම්මේ. අපේ අයියට ගොඩේමක් නෑ මේ හිඟන්නේ එක්කන. ඒ මිනිස්සයා කන්න බොන්න හොයන්නත් ඕනේ. එම්ම දිවට රත්තරන් පළඳවන්නත් ඕනේ. අනේ අම්මේ රොහාන් මගේ උපන්දිනේට මේක තෑග්ගක් විදිහට දුන්නේ. මේ මාලේ දෙනකල් මම මේ ගැන මුකුත් දන්නේ නැහැ. මගේ කොල්ලා මැරෙනවා මේ ගිට හම්බ කරලම. මේ ගෙදර අම්මෙක් නංගියෙක් ඉන්නවා කියලා වගක් නැහැ. ඒ හැම දෙයක්ම මේකේ හින්දා තමයි. හදවතට පිහියෙන් අනිනවා වගේ වචන හැමදාම අංජලිට අහන්න ලැබුණා. අංජලි හැමදාම මේ වෙන හැම දෙයක්ම රොහාන් වෙනුවෙන් ඉවසුවා. අනේ අංජලි අම්මයි නංගි වෙනින් මට සමා වෙන්න. මොන වුණත් මගේ අම්මනේ. මං හරි අසරණයි මේ වෙලාවේ. ඕව මම හිතන්නේ නෑ රොහාන්. ඔයා වෙනුවෙන් මම මේ දේවල් ඉවසනවා. අනික මට අපේ පවුල කඩාගෙන ගෙදර යන්න බෑ. මගේ දෙමව්පියන්ට ඒක දරා ගන්න බැරි වෙයි රොහාන්. මගේ අම්මවත් නංගිවත් ලොකුවට ඉගෙනගෙන නෑනේ. ඔය මෝඩකමට හිවාගේ හිත රිද්දවන්නේ. ඔයා ඔය ගණන් ගන්න එපා. ජොබ් එකක් නොකරුවට ඔයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්නේ. ඔයා රණ්ඩුවට නොයා ඉන්නකෝ. ඔය විදිහට කාලය ගත වෙලා ගියා. අංජලි හැම දෙයක්ම ඉවසගෙන හිටියා. එක දවසක් හදිස්සියේම දීපා නාන කාමරයේ ලිස්සලා වැටිලා උත්පල වුණා. එහෙනම් ඉතින් ප්‍රියාට පුළුවන් නේ අම්මව ඒක අයියා. ගිහින් අම්මව හොඳින් බලා ගන්නත් පුළුවන්. අම්මා අංජලිට අකමැති හින්දා
ගෙදර ඉන්නේ නැති වෙයිනේ. අනේ අයියේ මං කොහොමද අම්මා වෙහෙ එක්කයි යන්නේ? ඒ ගෙදරත් මහ ගෙදරක්. අපි දෙන්න ඉන්නේ තනි කාමරයක. මට නම් බැරි වෙයි අම්මා හේ එක්කයි යන්න. මං පුළුවන් වෙලාවට ඇවිත් බලලා යන්නම්කෝ. දෙයියනේ මට මගේ ගෙදර ඉන්න ඕනේ. රියත් ඉන්නවනේ. මගේ කෙල්ල බලා ගැනීම. මේ අම්මේ මම කුමාරයෙක් කතා කරා. එයා කිව්වා අපි ආයෙ වැරදි හදාගෙන ජීවිතය අලුතෙන් පටන් ගමු කියලා. මට ඉන්න වෙන එකක් නෑ අම්මේ. මට යන්න වෙනවා. දීපා ගොඩාක් අසරණ වුණා. තමන් ආදරයෙන් ළඟ තියාගෙන හදපු ගෑනු දරුවෝ දෙන්නම අද තමන්ව ප්‍රතික්ෂේප කරා. අම්මේ අපි ගෙදරම ඉමු. මං ඉන්නවා නම් මෝ බලාගන්න. අපි කොහෙවත් යන්න ඕනේ නෑ. මමයි රොහානුයි දෙන්නම ඉන්නවනේ. අම්මා මේ ගෙදරම නවතින්න. දීපගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් ආවා. තමන්ගේ දරුවෝ ලොකු කරගෙන අංජලිට කරපු වෙනස්කම් මතක් වුණා. ඒ තමන්ට බැරි වෙලාවේ තමන්ගේ පිහිටට ඉදිරිපත් උනේ ඒ අංජලිම නේද කියලා දීපා ගොඩාක් දුක් වුණා. අනේ දුවේ මට සමා වෙන්න. මම ඔහොම සැලකුම් ලබන්න සුදුසු නෑ. මට ලැජ්ජයි දුවේ මං ගැනම. මගේ කුසින් වදපු කෙල්ල දෙන්නටත් මං බරක් වුණානේ. මම මෙච්චර දුස්තකම් කරුවත් ඔයා දෙවියෙක් වාගේ මං වෙනුවෙන් ඉදිරිපත් වුණා. දැන් ඕව හිතන්න එපා අම්මේ. ඔයා ඉතින් කොහොමත් අපේ අම්මනේ. අපිට මේ ජීවිතේ වැරදීම් වෙනවා. අපි ඒව හදාගෙන ඉස්සරහට යමු. අනික මං අම්මට සමාව දීලත් ඉවරයි. අන්තිමේදී දීපට අංජලිගේ පිටින් ජීවත් වෙන්න උනා. දීපා හැමදාම තමන්ගේ වැරදි වලට පසුතැවෙමින් ඉදිරි කාලේ පුරාවටම ජීවත් වුණා.